ඔබවන් සියලුම දෙනාට මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ O level වලින් පස්සේ දරුවෝගේ ජීවිතය ගැන. O level කියලා කියන O level වලින් පස්සේ කියලා කියන්නේ දරුවෙකුගේ ජීවිතේ ස්වර්ණමය යුගයක ආරම්භයක් සඳහන් කරන්නේ O level කියන එක. එතකොට මේ O level කේදී දරුවෝ කොටසක් ෆේල් වෙනවා කොටසක් පාස් වෙනවා. එතකොට මේ O level වලින් පස්සේ ගොඩක් දරුවෝ ගැටලු වලට මුහුණ පානවා කියවනේ මම. ඒක තමයි ෆේල් වෙන ළමයි. ෆේල් වෙන ළමයි ගෙදරින් අතහැරලා මොඩෙක් කියලා. හැබැයි කිසිම දරුවෙක් මොඩෙක් වෙන්නේ නැහැ කවදාවත්. හැමෝටම තියෙන තමන්ගේ සහජ දක්ෂතාවයක්. ඒ දක්ෂතාවය හඳුනාගෙන ඒක උපනංවා ගැනීම තමයි අපේ දරුවා මෙන්න කරන්න ඕන බුදුකම. ඒ වගේම තමයි ඒ දරුවට ඒක හඳුනා ගන්න උදව් කරන්න ඕනේ. ඉතින් O level ෆේල් වෙන ළමයා ජීවිතේ ෆේල් වෙන්නේ නැහැ. හොඳ විවසායකයෙක් වෙන්න පුළුවන්. සමහරවිට නව්‍යතා සම්පාදනය කරලා ලෝකෙම ජයගත් කෙනෙක් වෙන්න පුළුවන් O level ෆේල් වෙච්ච ළමයා. හරි. ඒ වගේම තමයි O level ෆේල් වෙච්ච ළමයි වෙනුවෙන් කාර්මික විද්‍යාල තියෙනවා. කාර්මික විද්‍යාල වල පාඨමාලා තියෙනවා. ඒවා හදාගලා ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේම O level පාස් වෙන දරුවෝ. O level පාස් වෙන දරුවා O level ෆේල් වෙන දරුවට වැඩි ගැටලු වලට මුහුණ පානවා. ඒ කියන්නේ O level පාස් වෙන දරුවා මුලින්ම කරන දේ තමයි දෙමෝපිය දරුවෝ අතාරිනවා. ඒ කියන්නේ ඊන මේකට ගත්තාම හිතනවා මෙයා ඉස්සරහට මේක කරගෙන යයි. ඊට පස්සේ මෙයා අතාරලා දානවා. ඉතින් ඊළඟට දෙයක් සම්දිස්ථානයක් තමයි දරුවෝ තනි වෙන්නේ. ඒ කියන්නේ දැන් ඉස්සර පොඩි කාලේ ඉස්කෝලේ යනකොට හැමදේම කියනවා. හැමදේම කියනවා. අරලා මෙයා මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා අරලා මෙයා මෙහෙම කිව්වා හැමදේම කියනවා. හැබැයි O level වලින් පස්සේ දරුවෝ ස්මාර්ට් ෆෝන් එකක් එක්ක කාමරේ තනි වෙනවා. එතකොට දරුවෝ දෙමව්පියන්ගෙන් ඈත් වෙනවා. ඒක ගොඩක් ලොකු ඛේදවාචකයක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි O level විෂයන් තෝරා O level වලින් පස්සේ A level විෂයන් තෝරා ගැනීම. ඒකෙදි අරයා කරනවා ඒ හින්දා මම ඒක කරනවා අල්ලපු ගෙදර කෙනා කරේ ඒක අයියා කරේ මේක මම ඒක කරනවා. එතකොට මේ විෂය හරි නෑ ඒක මම කරන්නේ බයෝ මම කරන්නේ මැත්ස් එහෙම කියනවා. එහෙම නෙමෙයි. තමන්ගේ ඉදිරි රැකියාව තීරණය කරන්න ඕනේ තමයි. තමන් ඉස්සරහට මොනවද කරන්නේ තමන්ගේ වෘත්තිය මොකක්ද තීරණය කරන්න ඕනේ තමයි. ඒක පිට කෙනෙක්ට තීරණය කරන්න දෙන්න එපා. ඔයා සින්දු කියන හොඳට දක්ෂ වෙන ඔයා යන්න ඕනේ ඒ අංශයෙන් ඉස්සරහට. ඔයා ගණිතමය තාර්කික පැත්තට දක්ෂ වෙන ඔයා යන්න ඕනේ ඒ අංශයෙන් ඉස්සරහට. එහෙම නැත්නම් කවුරු කියනවට විෂයන් තෝරා ගැනීමක් සිදු කරන්න එපා. ඒක ලොකු ඛේදවාචකයක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි දරුවෝ ගැන ගොඩාක් සැලකිල්ලෙන් ඉන්න ඕනේ. මේ O level වලින් පස්සේ දරුවෝ එක එක පුද්ගලයන්ගේ ගොදුරු බවට පත් වෙන්න පුළුවන්. මත්ද්‍රව්‍ය හෝ වේවා විවිධාකාර පුද්ගලයන් දරුවෝ ගොදුරු කරගන්න සිද්ධ කරගන්නවා. ඒක වළක්ව ගන්න අපි කටයුතු කරන්න ඕනේ. ඉතින් O level ඒ වගේම තමයි O level වලින් පස්සේ A level ජීවිතයේ ඇතුලේ තමන්ගේ ස්ටඩීස් වලට මුල් තැන දෙන්න ඒක තමයි ප්‍රධානම දේ. ඊට පස්සේ තමන්ගේ A level කටයුතු සාර්ථකව කරගන්න එක තමයි ඊටාත්ම වැදගත්. එහෙම නැතුව කිසිම දෙයක් ගැන ඉගෙන ඕනවට වැඩි හිතලා අනවශ්‍ය විදිහට ටෙන්ෂන් එකක් අරගෙන ජීවිත විනාශ කරගන්නවට වැඩිය මුලින්ම තමන්ගේ ජීවිතයේ අධ්‍යාපනය කියන කඩේම ඉවර කරගන්නකම් ඊටාම සාර්ථකව විදිහට වැඩ කරගෙන යන එක තමයි අපේ යුතුයකම සහ වගකීම වෙන්නේ. ඉතින් හැම දරුවෙකුටම දීප්තිමත් අනාගතයක් වේවා. ත්වන් සරණයි.